අපි වගේම අනෙකට පෙස්සන් ගහපු මිනිස්සු ඇති. මේ පැතිවල පෙස්සන් එහෙම ගහනවද නැහැ? අනෙකගේ දියුණුවට ඔය මිනිස්සුන්ට හරි ප්‍රශ්නේ අනෙකට ලැබෙන්නේ කොහොමද කියලා. පුපුරනවා පින්නතුනේ. මුදිතාව කියන එක තියෙන්න ඕන. ජීවිතේ පුරුදු වෙන්න. මේවා නම් හෙට ඉඳන්ම පටන් ගන්න වෙනවා. අනෙකට ලැබෙනකොට සතුටු වෙන්න. අනෙකට ලැබෙනකොට ආශිර්වාද කරන්න. බලන්නකො පවුල් වල උදවිය. සමහරවිට මේ පැතිවල පවුල් වල උදවිය එහෙම නැතුව ඇති. දරුවෙක් විභාගයකින් පාස් වෙනවටවත් කැමති නැහැ. මතක තියාගන්න. මේ ගම්වල පින්නතුනේ කානුවක තියෙන වැලි ටිකක්වත් එක්කහු කරන්න බෑනේ. මොකද කරන්නේ? 109 ගන්නවා.